මුලින්ම ඔයාලා net exam එකට apply කරද්දී ඔයාලගේ exam fee එක වෙන රුපියල් 7000ක මුදල මෙන්න මේ තියෙන account number එකට බැර කරන්න අවශ්‍ය වෙනවා. ඒක online transfer එකකින් ගත්ත slip එකක් හරි normally බැංකුවකින් ගත්ත slip එකක හරි photo එකක් ඔයාගේ phone එකේ තියාගන්න අවශ්‍ය වෙනවා. ඒක ඉදිරියට අපි ඇතුළත් කරනවා. Google එකට ගිහිල්ලා net exam කියන එක search කරන්න ඕනේ. මේ විදිහට වෙබ්සයිට් එක වලට පෙන්නනවා. ඔයාලට පුළුවන් ඒක ටච් කරලා ගිහිල්ලා paper based මේ ටෙස්ට් කියන එක වලට ටච් කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ඉරි තුනක් වලට පේනවා. ඒක ටච් කරයින් පස්සේ register now කියලා ඔයාලට ටච් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පහළට ගියාම ඔයාලට පෙන්නනවා June net test registration 2026 කියලා. ඔයාලා දැන් මෙතනින් register now කියන එක දුන්නායින් පස්සේ ඔයාලට මෙතනින් එනවා ඔයාලගේ ෆෝම් එකක් ෆිල් කරන්න. ඔයාලා මුලින්ම ඔයාගේ ඊමේල් එක මෙතනට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලගේ ටෙස්ට් ලෙවල් එක තෝරන්න. ඒක N5ද N4ද කියලා ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. මම N5 සිලෙක්ට් කරා. next කියන එක අපි ටච් කරනවා. ඊළඟට ඔයාලට පුළුවන් ඔයාගේ සම්පූර්ණ නම block letters capital අකුරු වලින් ඔයාලට දෙන්න පුළුවන්. මම මෙතන නමක් ඇඩ් කරලා තියෙනවා. ඊළඟට date of birth මෙතනින් ඔයාලට ඔයාලගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන 2026 කියන එකට ටච් කරාන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ඉපදුණු අවුරුද්ද තෝරගන්න. ජෙන්ඩර් එක තෝරන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවය. ඒ වගේම ඔයාගේ ඩෙන්ටිටි නම්බර් එක වලට සිලෙක්ට් කරන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතෙන්ට දාන්න පුළුවන්. ඊළඟට ඔයාලට ඔයාලගේ WhatsApp නම්බර් එක ඇතුළත් කරන්න පුළුවන්. ෆෝන් නම්බර් එකත් ඒ නම්බර් එකම හරි වෙනත් නම්බර් එකක් හරි ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. next කියන එක ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඔයාලා මුලින්ම pay කරලා ඔයාගේ ෆෝන් එකේ save දාගත්තු අර exam fee එකේ අන්න ඒ slip එක, ඒ කියන්නේ සල්ලි ගෙවපු slip එක ඔයාලට පුළුවන් මෙතන මේ add file කියන තැනින් add කරන්න. ඊළඟට ඔයාලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න අවශ්‍ය වෙනවා. ඔයාලා කන්නඩි දාන කෙනෙක් නම් කන්නඩි ගලවලා ඒ ෆොටෝ එක ගන්න ඕනේ. ඒ වගේම තමයි passport size ෆොටෝ එකක් තමයි ගන්න ඕනේ. ෆොටෝ එකේ JPG ෆයිල් එකක් WhatsApp එකට ඔයා දාගන්න ඕනේ. ඒ JPG ෆයිල් එකේ උපරිම ධාරිතාවය මෙගාබයිට් එකකට වඩා අඩු වෙන්න ඕනේ. ඒ ෆයිල් එක මෙතන add file කෙනකින් ඔයාලට apply කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ID එකේ නැත්නම් විදේශ ගමන් බලපත්‍රයේ ලයිසන් එකේ ලයිසන් එක මෙතන දීලා නැහැ අපිට ඔප්ෂන් එකක් විදියට. ඔයාලට පුළුවන් ඔයාගේ ID එකේ ෆොටෝ එකක් මෙතන ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඒක අනිවාර්යයි. ඒ වගේම මෙතන ඔයාලට සබ්මිට් කියන ක්ලේම් ෆෝම් එක දුන්නාන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ෆුල් විදියට සබ්මිට් කරන්න. ඔයාලට net office එකෙන් ටික දවසකින් ඔයාලගේ email එකට හෝ WhatsApp number එකට WhatsApp message එකක් ලැබෙනවා ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ෆුල් වුණා කියලා. ඒක නිසා සතියක් පමණ ඇතුළත ඔයාලට අනිවාර්යෙන් ඒ message එක එනවා. ඔයාලට පුළුවන් ඒ සතිය ඇතුළත ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ෆුල් වුණාද කියලා බලන්න. Thank you so much.